hello hello arne අවුලක් නැහැ හරි විශම්බ ලක්නේ එතකොට නවාංශකයේ මේ දීලා තියෙන ආදාහනේ පෙන්වන්නේ මේ කුම්භ නවාංශකයේ කියලා එක වැරදි හරියට කැල්කියුලේෂන් කරාම එන්නේ මකර නවාංශකය. එතකොට අර අතින් හදනකොට ඒක වෙනස් වෙනවා සොෆ්ට්වෙයාර් වලින් හරියට හදුවාම මේක තමයි එන්නේ. එතකොට දැනට වයස 24යි මාස 3යි. ඔයාට කවුරු හරි කියලා දිනනවද ඔයාට සෙනසුරුගේ මහදසා කාලයක් යනවා කියලා 2010 ඉඳලා 2029 වෙනකම්. ඒ කියන්නේ අවුරුදු 20කට ආසන්නේ අවුරුදු 8 ඉඳලා ඔයාට සෙනසුරු මහදසාවක් යනවා කියලා කවුරුත් ඔයාට කියලා නැද්ද එහෙම මේ ටිකක් පීඩාකාරී කාලයක් යනවා කියලා. මේක ඇත්තටම ඔයාගේ ජීවිතේ ටිකක් අවුල් වියවුල් කාර්යයක් තියෙනවා. මේ මට කියලා තියෙන්නේ 2026 මැයි මාසේ ඉවර වෙනවා කියලා කලින් කියලා තිබ්බා. ඉන්නකො සෙනසුරු මහා දසාව 2029 තුන්වෙනි මාසේ 23 වෙනිදා වෙනකන් තියෙනවා. ඒකෙන් පස්සේ ඔයාලට බුද්ධ මහා දසාව කියලා එකක් ලබනවා. එතකොට ඔයාලට ටිකක් හොඳයි. ඒ කිව්වට ඔයාලට හොඳ වෙන්නේ නැහැ. ඔයාගේ ලග්නේ රාශියත් ආරම්භ වෙනවා. ඒ කියන්නේ ඔයාගේ ලග්නේ උඩින් සෙනසුරු ගමන් කරන කාලයක් වෙනවා වසර 7මාරක අන්‍යයන්ගේ යම් ගැටලුවක් තියෙනවා. ඊට කලින් බලමු ඔයාගේ හඳහන හරියටම හරිද කියලා. ඔයාගේ මට කියන්න මේ ඔළුවේ කැක්කමක් එනවාද කියලා. ඔළුවේ මම පැත්තකින් ඒක ඉන්නේ දකුණු පැත්ත ආසන්නෙන් ටිකක් වැඩිපුර එන්න පුළුවන්. මේ ඔළුවේ කැක්කමක් වගේ එකක් තියෙනවා කියලා හඳහනේ තෙන්නවා. ඒ වගේ දෙයක් තියෙනවා. ඒක පොඩ්ඩක් බලවන්න ඕන. ඒ රාෂ්ට්‍ර කාලවලින් තමයි ඒක එන්නේ. අනිත් එක වාට ඒක වාට තියෙන්නේ උස ටිකක් අර ගුරු පාට වගේ පෙනුමක් තමයි එන්නේ. ඔව්. මේ තියෙන ග්‍රහ පිටීම් එක ඊට අමතරව ඔයාට තාක්ෂණික අංශයෙන් ඉගෙන ගන්න ලැබෙනවා. ඒවට යම් යම් බාධාකාරී තත්ත්ව වෙනවා. ගිය අවුරුදු 5 වගේ ඇතුළත ඒවට බාධා ඇති වෙලා තියෙනවා. ඒ කියන්නේ තාක්ෂණික අංශයේ දේවල් වලට උසස් අධ්‍යාපන කටයුතු වලට බාධා ඇවිල්ලා තියෙනවා. සෙනසුරුගේ ග්‍රහ ගෝචරයත් එක්කයි සෙනසුරුගේ දශා කාලයත් එක්ක. ඔයාගේ හඳහනේ වාට කියලා තියෙනවද මොකක් හරි මේ දේව ආශිර්වාදයක් තියෙනවා කියලා? මට කියලා නැහැ. කියලා නැහැ. කොහොමද බලන්නේ? බැලුවට එහෙම කියලා නැහැ. දෙවියන්ගේ පිහිට තියෙනවා කියලා වාට කරන වැඩ කටයුතු වලට වාට පිහිට තියෙනවා දෙවියන්ගේ. විශේෂයෙන්ම දේව ආශිර්වාදයක් මේ අදහනේ ඇතුලේ තියෙනවා. ඔයා පින් කරලා තියෙනවා, දානමාන දීලා තියෙනවා. පෙර සංසාරේ යන්නේ වගේ පින්කම් හින්දා වාට දෙවියන්ගේ ආශිර්වාදය ලැබිලා තියෙනවා. ඒකම ඔයාට පාදවල මොන හරි එනවද නිකන් දද කුෂ්ඨ වගේ එක්තරා කාලවලින් හත්ය වගේ ලෙඩ රෑෂ් එකක් වගේ එකක් එනවා කකුලේ. හත්ය වගේ එකක් එනවා. ඒකම ආට කොන්දේ අමාරුවක් වගේ එකක් එනවා නිතර නෙමෙයි ටිකක් කොන්දේ අමාරු කාලයකට සැරයක් ඒක ඇවිල්ලා නැති වෙනවා. අන්නේ වගේ ලෙඩක් තියෙනවා. මේකේ පොඩි ගැටලු වගේක් තියෙනවා. ඔයාගේ මේ යන ඒ රාෂ්ට්‍රක තත්ත්වයේ ඇතුලේ ඔයාගේ හිසට ආබාධ පෙන්නනවා. ඒක හොඳට මතක තියාගන්න ඕන. තවත් ඉදිරියට අවුරුදු එකමාරකින් වගේ පස්සේ මේක දරුණු විදිහට බලපාන්න පුළුවන් ඔයාලට. මොකද ලග්නේ රාශියේ ඔලුඩින් යනකොට ඒ කියන්නේ හඳහනේ ලග්නේ අතින් යනකොට ටිකක් නරක විදිහට වෙන්නනවා. ඒක ඔයාලට ඇක්සිඩන්ට් එකකින් වෙන්න පුළුවන්. මම කියන දේ තේරෙනවද? ඔව්. අදිසි අනතුරක් වුණොත්
ඔළුවට ඩැමේජ් එකක් වෙලා අත්‍යන්ත රුධිර ගැලීමක් දක්වා යන්න පුළුවන් රෝගාබාධ මේකේ පෙන්වනවා. ඊට අමතරව ඔළුවේ රුධිර සෛල වල අභ්‍යන්තර පිපිරී යාම වගේ තත්ත්ව එන්න පුළුවන් ඔපරේෂන් තත්ත්ව. ඒක ඔයාව බය කරන්න නෙමෙයි කියන්නේ. මේව තත්ත්ව තිබ්බොත් කලින් හඳුනාගෙන බෙහෙත් කරන්න. ඉතින් එහෙම තත්ත්වයක් කඳානේ තියෙනවා. ඊට අමතරව ආට හදිසි අනතුරු තියෙනවා. ඔව්. ඒකින්ද ගොඩක්ම ප්‍රවේශම් වෙනවම හදිසි අනතුරු තියෙනවා දාන්න තුලේ. ඊට අමතරව රුධිරගත රෝගාබාධ වෙන්න පුළුවන්. ඒකත් එක්ක කකුලක ආබාධයක් වෙන්න පුළුවන්. විශේෂයෙන් දකුණු කකුලට ඩැමේජ් වීමේ ඉඩකඩ වැඩි. ඒකින්ද චූට්ට කකුල නිකන් පණ නැති වෙලා නිකන් ස්නායු බ්ලොක් වෙලා හැම ප්‍රශ්නයක් ආවා. ඒක එක දෙයක්. ඊට පස්සේ බලන්න මට ඔයාගේ හඳහනේ ගෑනු කෙනෙක් පෙන්නනවා. ඔව්. ඒ පෙන්නන්නේ ටිකක් කළු තියෙන චොක්ලට් පාට වගේ වර්ණයක්. ඔව්. ඩී පහක් වගේ උස ඇති. ඔව්. ඒ වගේ සම්බන්ධතාවයක් තිබිලා අයින් වෙලා තියෙනවා. එහෙමකට තිබ්බද මාරියම් ප්‍රශ්න මොනවාද කියන එක වරදන්න නැතිනේ. ඒ කාපීටිමත් එක්ක සිකුරුගේ බලපෑමත් එක්ක ඒ වගේම ඒකත් මේ සිකුරු ගහයාගේ බලපෑමත් එක්ක ඔයාට ස්නායු රෝගී තත්ත්ව වෙනවා. යටි බඩ ආසන්න බලි කැක්කුම් වගේ දේවල් ඒ රස්තක වෙලදී මම ටිකක් එළියට ඇවිල්ලා පෙන්නනවා මේ වගේ රෝගාබාධ. ඒ සම්බන්ධව චුට්ටක් අපිට දැන් ඉදිරි කාල දශාව ටිකක් නරකයි. ඔව්. මේ කාලේ වාට හොඳයි කියන්න බෑ. මේ කාලේ ඔයාගේ ප්‍රශ්න තියෙනවා. දැන් වාට තියෙන ලොකුම ගැටලුව රට යන ප්‍රශ්නේ රැකියා ප්‍රශ්නේ. ඔව් රැකියා ප්‍රශ්නේ. තත්කාල වේලාව බැලුවාම ඔයාගේ ඒක පෙන්වන්නේ 50%ක් වගේ. ඒකට බාධාවක් තියෙනවා. ඔව්. අපිට ඒකට මොනව හරි කරන්න පුළුවන්ද? ඒකට ප්‍රතිලිය තියෙනවා. ඔව්. ඔයාට මං කිව්වේ තේරෙන්නේ නැද්ද? මම ඒ ටික නිතිමට දෙන්නම්. තේරෙනවද? ඔව් තේරුණා. ඒක මට පෙන්වන විදිහට මේ සෙනසුරුගේ නමනත් ගහ ගෝචරයත් ඔයාට යන විදිහත් අනුව ඔයාට 50%ක් වගේ තමයි තියෙන්නේ රට යාමත් එක්ක. ඔව්. කායික කියාවල් මොනහරි බාධා ඇති වෙන බවට තත්කාල හඳානේ පෙන්වනවා. ඔව්. මම ඒක ඔයාට ප්‍රූව් කරන්න තත්කාල හඳානක් වකින් මම අර මේ වෙලාවක් අරගෙන මම ඔයාලට ඒක හරියටම බලලා විස්තර කියන්නම්. දැනට එහෙම තත්ත්වයක් පෙන්වනවා. හරි. ඊට අමතරව මට කියන්නවාට විතර සෙන් නගින රෝගාබාධ වෙනවා. මොකද සෙන් මාසික සෙන් මොකක් වෙනවා. ඒ කියන්නේ චන්ද්‍රය ටික පුරපක්ෂයට එනවා. එනකොට ටිකක් වාට සෙන් ගතිය වගේ දේවල් දෙන්න පුළුවන්. අන්නේ වගේ චූටි තත්ත්වයක් තියෙනවා. තාපොඩි මානසික වියවුල් තත්ත්වෙකුත් පෙන්වනවා. වෙලාවට ටිකක් වාගේ හිත කලකිරන ගතියක් විතර පෙන්වනවා. ඒ වගේ තත්ත්වවලට නම් යන්න එපා. මත්ද්‍රව්‍ය වලට පොඩ්ඩක් ගොදුරු වීමේ හැකියාව තියෙනවා. ඒ වගේ දේවල් තිබුණොත් කලකිරෙන්න යන්න එපා. ඒ වෙලාවට වක්තිලියක් තියෙනවා. ඒක කරන්ද hello. ඔව් එහෙනම් පොඩ්ඩක් ඉන්න. ඔයාගේ විවාහය සම්බන්ධව කියනවනම් ඔයාලට විවාහයට කෙට්ටු තල්ලුට හුරු සේවයක් තියෙනවා වගේ කාන්තා පුද්ගලෙක් එක්ක විවාහ වෙන්න පුළුවන් හැකියාව තියෙනවා. හඳහනේ පෙන්වන්නේ ග්‍රහයන්ගෙන් මේ විදිහට. ඊට අමතරව එම කාන්තාවට සහෝදරයන්ගේ සහෝදර ඵල තියෙනවා. කියන්නේ බාල සහෝදරයෝ කෙනෙක් හරි කිහිප දෙනෙක් ඉන්න පුළුවන්. ඒගොල්ලන්ගේ ලැබීම් තියෙනවා කියලා හඳහනේ පෙන්වනවා. ඊට අමතරව විවාහයෙන් පස්සේ පිය පාර්ශවයෙන් වාට උරුම වෙනවා යම් කිසි දේපල වස්තුන්. ඒ කියන්නේ ඉදමක් වගේ ලොකු සාමාන්‍ය අක්කර දෙකක වගේ කිට්ටු වෙනවා වගේ.
ඉදමක් ලැබීමේ උරුමයක් පෙන්වනවා. ඒ වගේ දේවල් හොඳ ළමයි ඒ වගේම පොඩි පොඩි ලෙඩ දුක් රෝගාබාධ ටිකක් තියෙනවා. ඒව නම් ඉතින් ලොකුවට ගැටලුවක් නැහැ. ඒවා ඉස්සරහට දැනුවත් කරන්නම්කෝ. ලොකුවටම මේ කාලවලදී ඒවට බලපෑම් ඇති වෙන්නේ නැහැ. අර සෙනසුරුගේ ප්‍රශ්නේ තමයි තියෙන්නේ. සෙනසුරුගේ මහා දසාවක් යනවා. දැන් වාට ඒ රාෂ්ට්‍රයට ලබන්න තව සුළු කාලයක් තියෙන්නේ. මේ සෙනසුරුගේ මහා දසාව යන හින්දා තමයි වාට මේ තියෙන ප්‍රශ්න කරදර ටික ඇවිල්ලා තියෙන්නේ. වාට ලොකුවටම කරන්න දේවල් ටිකක් තියෙන ඉස්සරහට මම මේ ටික ලියලා දෙන්නම්. ඔයාගේ අම්මට මොනවාරි අසනීප රෝගාබාධයක් වුණාද? මට කියන්න නිකන් ගන්න කල්නම් වගේ ටිකක් මට ඉඳ දුක් කරදර ටිකක් යාට එනවාද? මොන හරි මේ හැමදාම ලෙඩ වගේ තමයි. අම්මා මට පෙන්නන්නේ මේ ටිකක් ලෙඩ වෙන ගතියට. එයාට නම් විතර ලෙඩ වෙන ගතියක්. ඒක වාට ටිකක් බලපාන තත්ත්වයක් තියෙනවා. නිතර ලෙඩ වෙන ගතියක් පෙන්නනවා. ඒ සම්බන්ධම අපිත් මේ ටිකක් මනස කඩාවැටීම් මනසට පීඩාවෙන් තියෙනවා. ඒ හින්දා මේ මනස කඩාවෙන පීඩන වලට යන්න එපා. සාමාන්‍යයෙන් වාට පීඩන මිනිසුන් අර කාංසාව අර යෝගී මරණය සීදී හානි කරගන්නේ වගේ එකක්. ඒ වලට ආවොත් ඒ මගහැර ගන්න ඕන. يعني ටිකක් අර මරක කාලේ යනකොට යෝගී දේවල් ඇති වෙන්න පුළුවන්. ඒක නිසා ලොකු ගැටලුවක් නැහැ. ඔයාලට මේ කාල ටිකක් කපලකාරී වුණාට වගේ හොඳ දශා කාල තියෙනවා. සමහරවිට බුද්ධ මහා දශ වල ලැබුවාට පස්සේ ඔයාලට ටිකක් හොඳ වෙනවා. ඒ කියන්නේ 2029 කිට්ටු වෙනවා. කලබල නැතුව ගමන යන්න පුළුවන්. ඒකට අවුරුදු 27යි ඔයාලට. අර 24 කියනවා වගේ පීක් අවස්ථාව. ඔයාලට කසාද බඳලා හොඳ ජීවිතයක් ගත කරලා ව්‍යාපාර වලින් ස්ථාවර තත්ත්වයකට එන්න පුළුවන්. ඒකින්ද කලබල වෙන්නේ නැතුව ඉන්නේ ගමන යන්න. අවුරුදු 51 විතර යනකොට හොඳ ව්‍යාපාරිකයෙක් වෙලා හොඳ යාන වාහන තියාගෙන හොඳට ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක් වඩා හදා ගන්න පුළුවන්. අපේ රටේ යන අවස්ථාවත් ඒ කාලේ නෝකට හරියයි. ඒකින්ද දැන් කලබල වෙලා උත්සාහ කරාට කමක් නැහැ. එනකොට මට පින්නන තත්ත්වයක් තියෙන සීමා වෙලා රට යන සම්බන්ධ අපිට ඒකට කරන්න පිළියම් ටිකක් තියෙනවා. මම ඔයාලට දෙන්නම් අන්තිමේදී. දැනට ඒ වගේ තමයි තියෙන්නේ. අවුරුදු 51 විතර යනකොට ඔයාලට හොඳ කාලවසාවක් තියෙනවා දැන් කට්ට කෑවට. ඒක වැඩි හිතන්නේ ඔයාලගේ අධ්‍යාපනයේ කඩාවක් කළා තියෙන්නේ මේ සෙනසුරුගේ මහදසා කාලයක් ගිහින් තියෙනවා. ඒකට ඒකට පිළියම් කරන්න උත්සාහ කරේ නැත්නම් හරි මුද්දක් මොනහරි කලාකන්ලි හරි මොනහරි යන්ත්‍ර හරි මොනහරි පැලවීමක් කරලා තාවකාලිකව මේක ටික කඩපණ කරගන්න මොකක් හරි ඒ වගේ මොනහරි කරන්න උත්සාහ කරේ නැද්ද? නෑ මම මේ ළඟදී එහෙම කරන්නත් උත්සාහ කරේ. මේ ඊට කලින් එහෙම බැලුවේවත් නෑ. චුට්ටක් ඒක දැන් නම් බලවට කමක් නැහැ. එහෙම ප්‍රශ්න ගැටලු තියෙනවා නම් පොඩ්ඩක් අපි බලවල කරලා අපි ඉදිරි අනාගතය ගැන හොයලා බලන එක අපිට හොඳයි. දැනට ඔයාලට යනවා සෙනසුරුගේ රාහු අන්තර්දශාව. මේක ඇතුලේ වාගේ ටිකක් බිස්නස් වැඩවලට හොඳයි. වාහන සම්බන්ධ රැකියාව වලට හොඳයි. ඒ වලට ගැටලුවක් වෙන්නේ මේ කාලවලදී ඒක හොඳයි. ඒක 2026 9 මාසේ 10 වෙනිදා වෙනකල් හොඳයි. බිස්නස් වාහන සම්බන්ධ බිස්නස් කරනවා නම් වාහන රෙඩිපිලි දේශපාලනේ උනත් ප්‍රශ්නයක් නෑ. අප ගහනවා නම් ඒක හරවලදී ටිකක් අර ඒවෙන් chance එක තියෙනවා. අපිට ඒ වගේ මොනවද බිස්නස් නැද්ද? ඊට පස්සේ ඔයාලට එනවා ගුරු මහ දශාවක්. අන්න ඒ කාලේදී ඔයාලට චූට්ටක් ගුරු අන්තර්දශාවක් එන්නේ. අර තනිගේ රාහු අන්තර්දශාව ගිහලා ගුරු අන්තර්දශාව වෙනවා. අන්න ඒ කාලේදී නම් ටිකක් කඩා වැටෙන්න තියෙනවා. මොකද ඔයාලට ගුරු බාධක ග්‍රහය විදිහට එන්න ඒකෝද 2026 9 මාසේ 10 වෙනිදා ඉඳන් 2029 වෙනකල් තියෙනවා. කොහොමද බුද්ධ මහ දශාව 2029 ආරම්භ වෙනවා 9 මාසේ 23 වෙනිදා. අන්න ඒ කාලේදී වාට හොඳයි. ඒකට වාට වයස අවුරුදු 27ක්.
කාලෙත් තමයි වාට හොඳ වීගෙන යන්නේ. හොඳ කාලේ ලබන්නේ. ඒකල් චූට්ටක් ඉන්න අර කරුම ගෙවෙන්න ඕන මේ උරුම කම් ලබන්න නම්. ඉතින් මේ චූට්ටක් ඉවසලා ඉන්න. වෙනනම් නෑ ලොකුට වෙනම ප්‍රශ්න නැහැ. ඔයාලට ටිකක් මේ ටිකක් කට්ටි ටිකක් තදින් කෝපය ක්‍රීචරාට කලහකාරී හැසිරීම හිසිතුවිලි එනවා නිකන් මං කියන්නේ කෙනෙක් මරන්න කොටන්න කපන්න වගේ ටිකක් ලොකුටම කේන්තියක් ඒ වගේ සිතුවිලි හිතට එනවා. ඔව්. අනේ වෙන් ටිකක් පාලනය වෙන්න වෙයි. ඔයාලට නිතර කේන්තියක් නෑ වගේ ග්‍රහයෝ ගුරු කියන ග්‍රහයෙන් පාලනය වෙලා තියෙන ලොකුට ඒ මාට ඔයාලට ඒ වගේ සිතුවිලි එනවා නවත්ත ගන්න බැරිව. අන්නේ වගේ පාලනය වෙන්න ඒ ඔයාලට නරකට නපුරටම වෙන්නේ. අන්නේ වගේ තත්ත්වයක් තියෙනවා. ඔයාලට අර ඔළුවේ ප්‍රශ්නයක් නම් මොන හරි ප්‍රියම් කරන්න වෙහිම ඔළුවේ එක්කම විතරව අනිවාර්යෙන් ස්කෑන් එකක් හරි කරන්න. ඔව්. ඒක ලොකුට කලබල වෙන්න එපා. හොඳ ධනයක් හිමිනේ ඔයාලට. මේ බිස්නස් කරලා ඔයාලට මේ දැන් ටිකක් වැටිලා තිබ්බට ඔව් ඔයාලට හොඳ ධනයක් හිමි වෙන කාලයක් තියෙනවා. ඒකල් ඉවසලා ඉන්න තියෙන ගෘහය දෙවන්නේ tempat වෙලා තියෙනවා. එතකොට නයිසර්ගික සුභයක් ඉන්නේ දෙවන්නේ. එතකොට හොඳයි. ධනස්ථානයේ පුත්‍රකාරකේ දෙවන්නේ tempat වෙලා තියෙනවා. සිකුරු උච්චව ඉන්නවා. අයස්ථානි වාට හොඳයි. හොඳ ආදායම් ලැබෙනවා. බිස්නස් එකක් කරලා රෙඩි පිළි ඔය විලාසිතා මොන හරි මේව බඩු ගත්තත් ඔය මේ විචුරන ගෑනු විලාසිතා වගේ ගහනවා ඒ වගේ බිස්නස් වලට බැස්කොත් ඒත් කාට කරගෙන යන්න පුළුවන් යන්ත්‍රික තාක්ෂණික අංශේ මොන හරි බඩු ඉලෙක්ට්‍රොනික අයිටම්ස් වගේ මොන හරි කම්පියුටර්ස් ෆෝන්ස් අනිත් වගේ මොන හරි බිස්නස් එකක් කරොත් ඒකත් වල ගොඩ දාන්න පුළුවන්. පාට බිස්නස් නොලෙජ් එක හොඳටම තියෙනවා. රැකියාව පැත්තෙන් වාට බාධක තියෙනවා. සතුරු වෙලා තියෙන හින්දා බාධක තියෙනවා. කොච්චර කරත් ඔයාලට ඒක ටිකක් එකට අල්ලනවා අඩි. ඔයාලට දැනගන්න මොන හරි තියෙනවනම් අහන්න. සාමාන්‍යයෙන් මම දැන් බිස්නස් එකක් පටන් ගත්තොත් මේ කාලෙදී කොහොමද? මේ යන කාලෙදී වාහන බිස්නස් සම්බන්ධව ඔයාලට 2026 9 වෙනි මාසෙ වෙනකල් මම කිව්වා ඔයාලට හොඳ තත්ත්වයක් තියෙනවා. හැබැයි ඔයාගේ මේ සෙනසුරු මහදසාව ගෙවෙන කල් ඔයාලට අර ලොකු ප්‍රොෆිට් එකක් ලාභයක් ලබන්න බෑ. වියදම් වැඩි වෙනවා මේ සෙනසුරුගේ අන්තිම චුට්ටේ හින්දා. සෙනසුරු මහදසාවේ අවසාන කොටසින් එතකොට ඔයාගේ අර තියෙන අන්තිම කර්ම ටික ඔයාලට එකපාර දීලා යන්න උත්සාහ කරන සෙනසුරු කියන ග්‍රහය. ඒතකොට බුදු මහදසාව කියන හොඳ මහදසාවක් ලබනකොට ඔයාලට අර අන්තිම කොටස් ටික අමාරුයි. ඒතකොට ඔයාලට පාඩු වෙනවා. වාහන දිනාවත් ඔයාලට කරගන්න බැරි වෙනවා. විකුණ ගන්න බැරි වෙනවා. මොන හරි ප්‍රශ්න වෙනවා. නීතියේ ප්‍රශ්න වෙනවා. අනිත් වගේ දේවල් වලට වැටෙන්න පුළුවන්. ඔයාලට 26 9 වෙනි මාසයෙන් පස්සේ තව චුට්ටක් අමාරු වෙනවා මේ කාලේ. මම ඒවට පිළිවෙත් ටික දෙන්නම් වාට. වාට හොඳටම හොඳ වෙන්නේ 2029 විතර වෙනවා. ඒ කාලේ යන්නේ රාෂ්ට්‍රක වලට පිළියම් කරන විදිහ මම වාට ලියලා දෙන්නම් මෙන්න මේ වතාවත් ටික කරන්න කියලා. ඒකකොට ලොකු ප්‍රශ්නයක් නැහැ. පොඩ්ඩක් අර ලෙඩර් මං කියපු ලෙඩ පිළිබඳව නම් අනිවාර්යෙන් බලන්න. ඒ වගේම ඔයාලට කැමැත්තක් ආසාවක් තියෙනවා නම් මේ පුළුවන් නම් ඔය දෙවියන් සම්බන්ධ දෙවියන්ට මොන හරි පුදු පූජා වල තියෙනවා නම් මේ අපල වලින් ටිකක් අර මේ ගොඩක් ඈත් වෙන්න පුළුවන්. ඔයාලට මේ දේව ආශිර්වාදේ තියෙන හින්දා අනහන ඇතුලේ සාදෙවියන්ගේ පිහිට තියෙන හින්දා පුළුවන් තරම් දෙවියන්ගේ පිහිට අරගෙන මේ හදාන මේ හොඳයි අතරම් දියුණුව ලැබෙන්න පුළුවන් හදාන ලොකු ගැටලුකාරී තත්ත්ව නැහැ. වෙන මොකද දැනගන්න නැහැ නේ.
විවාහය සම්බන්ධ කොහොමද? විවාහය සම්බන්ධව මම අර කිව්ව ගැහණු පුද්ගලයාගේ හැදුව ඒ වගේ කාන්තාවක් තමයි ලැබෙන්නේ. විවාහයෙන් පස්සේ ඔයාලට හොඳයි. එයාගේ හොඳ ලැබීම් තියෙනවා, ඔයාලට හොඳ හනේ පෙන්වලා තියෙනවා ඒක. පස්සෙන් එහෙම නයිසර්ගික සුබියෝ tempat වෙලා ඉන්නවා. විවාහයෙන් පස්සේ සිකුරු වගේ එතකොට ඔයාලට ලොකු ගැටලුවක් නැහැ. හොඳට විවාහය කරගෙන යන්න පුළුවන්. විවාහ දෝෂකාරී තත්ත්ව ලොකුවට නැහැ. විවාහ දෝෂ නැහැ. පොඩි පොඩි දෝෂ තියෙනවා. ඒව ලොකුවටම ගණන් ගන්න එපා. මේ අදහන ඇතුලේ මේ කීයයි කුලිය දෝෂ තියෙනවා කියලා. ලොකුවටම බලපාන්නේ නැහැ ඔයාලට. තේරුණා මං කියන්නේ? තේරුණා. විවාහ කඩාකප්පල් කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මම ඒවට වස්තිලිය ටික දෙන්නම්. අදහන බැලුවාම කියයි මේ කුලිය දෝෂේ තියෙනවා. මෙන්න මෙහෙමයි මේ ඒවදී ගණන් ගන්න එපා. මේවට වත් පිළිවෙත් තියෙනවා. ඒවෙන් ඒව අඩු කරලා ඔයාලට මේ අනුතත්ත්වයක් උදා කරගන්න පුළුවන්. වැඩි හිතන්න දෙයක් නැහැ. වෙන මොකුත් දැනගන්න දෙයක් නැහැ. වෙන කියන්නේ දැන් මේ සම්බන්ධව මට මොනවා හරි කරන්න පුළුවන්ද කොහොමද? ඒ කියන්නේ මේ කාලෙදී ඒ කියන්නේ ආරක්ෂාවක් කරේ මම වාටේ වත් පිළිවෙත් ටික දෙන්නම්. මේ කාලෙදි කරන්න ඕන මේකට දාන්න ඕන යන්ත්‍රය මොකද්ද? මේකට කරන්න ඕන වත් පිළිවෙත් මොනවාද? මේක දුර්වල ග්‍රහයන්ට අනුරූපව මොකද වෙලා තියෙන්නේ? මොනවාගේ දේවල් කරොත්ද මේ කර්මය මගේ හැරවා ගන්න පුළුවන්? මේක කර්ම මොනවද මේකේ තිබ්බ? ඒ පිළිබඳ දේවල් මම ඔයාලට ඒක සෙට් පැහැදිලි කරලා දෙන්නම් විස්තරයක්. මෙන්න මේ වත් පිළිවෙත් ටික කරන්න. එහෙම කරාම ආයේ කර්මය මේ වළක්වා ගන්න පුළුවන් කියන්නේ. ඒකෝට වල ගැටලුවක් වෙන්නේ මේ කාලවල. ලොකුවටම දැනට වලට මේ පීඩා කරන අර සෙනසූග්‍රහය ඒකට ඉතින් අපි මේ මොකක් හරි විෂ්ණු ආගෝරය හැවි සම්මුර්තන්ජය වගේ මොකක් හරි යන්ත්‍රයක් වලට දාන්න බලන්නම්. එහෙම දාලා මේ එහෙම මොන හරි පිළිවෙත් ටිකක් මම ඔයාලට කරන්න කියලා මේ විස්තර ටික ලියලා දෙන්නම් හරියටම කරගන්න විදිහට. එතකොට ඔයාලට මේ ලොකු ගැටලුවක් වෙන්නේ නැහැ. ඉදිරිය ඔයාගේ හොඳයි. මේ පොඩි නරක කාලේ අල්ලන් ඉන්න විතරයි තියෙන්නේ. ඔයාලට දැන් අවුරුදු 20ක් වුණා කට්ට කාලා තියෙන ජීවිතේ. ඔයාගේ මේ විභාග ඔයා ටිකක් පස්සට ඇදිලා තියෙනවා. ඉගෙන ගන්න උසස් අධ්‍යාපනයේ පස්සට ගිහිල්ලා තියෙනවා. තාක්ෂණික අධ්‍යාපනයේ තිබිලා පස්සට ගිහින් තියෙනවා. රැකියා ප්‍රශ්න තිබිලා තියෙනවා. ඒ කොහොම ටික කාලයක් යනකොට අයින් වෙලා යන අවුරුදු 27 වෙනකොට හොඳ කාලයක් එනවා. ඒකෝටිය මේවා අලු ගසා දාලා නැගිටින්න පුළුවන්. දැන් ඉතින් අර වස්තුලියෙත් ටික කරගත්තාම වඩා ගැටලුවක් වෙන්නේ හොඳයි යනවා. වෙන ප්‍රශ්න මොන හරි තියෙනවද? වෙනනම් ලොකුවටම දකින්න ප්‍රශ්න නැහැ. අර ගැටලු ටික තමයි තියෙන්නේ. ඔය ටිකට පිළිවෙත් කරනකොට හරියයි. ලොකුවට බය වෙන දෙයක් නැහැ. වෙනනම් ලොකු බාධකයක් නැහැ. අර මම කිව්ව ලෙඩ දුක් ටික නම් තියෙනවා. ඒවට ඉතින් පිළිවෙත් ටික කරනකොට ඔයාලට තේරෙයි වගේම ලෙඩ දුක් ආපු ගමන් බෙහෙත් ගත්තාම මගේ හරි ගන්න පුළුවන්. මේ සෙම රෝග දින්නෙත් මේ කාලෙත් එක්කද ඒවා ඒ කාලෙත් එක්ක ඇරිලා යනවද? ඒක සාමාන්‍යයෙන් වාගේ හිතේ දුර්වලකම් තියෙනවා. ඒක බලපාන්නේ අර හිතනවා නම් වැඩිපුර මේ සෙම හැදෙයි එහෙමයි කියලා. එහෙමොත් ඒවත් එක ඒවාට හිතුව ගමන් ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. කියනවා මේක රෝගයට අර අදාළ පසුතලයේ නිර්මාණය වෙලා තියෙනකොට අපේ හිත දුර්වල නම් ඒ වගේම අර නියම ඔටෝමෝගේ එන්න පුළුවන්. මොකද මේ ඡන්දය කියන ග්‍රහය ඔයාගේ tempat වෙලා ඉන්නවා 6 වෙනි රෝගස්ථානේ ටික. අන්න එතකොට ඔයාලට සෙම් රෝගාබාධ ඇති වෙන්න පුළුවන් ඉඩකඩ තියෙනවා. සෙන්ගිටි වගේ තත්ත්ව එන්න ඒ වගේ දේවල් ටික මේ ප්‍රතිශතයේ වැඩි.